ඉතින් මේ වීඩියෝ එක මම කරේ නැත්තම් මම හිතනවා මම ලංකාවේ ඉන්න ඔටෝමෝටිව් ෆෑන් කෙනෙක් නෙමෙයිද කියලා. එහෙම කියන්න හේතුව මොකද්ද? ඊයේ දවසේ කියන්නේ ජූලි මාසේ 6 වෙනිදා ලංකාවේ තියෙන සුබකා ෆ්ලීට් එකට අලුත්ම කාර් එකක් එකතු වුණා. ඒ කාර් එක ගැන මම මීට කලින් එක වීඩියෝ එකක පොඩි හින්ට්ස් වගේක් දුන්නා. ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ගිහින් බලන්න. ඉතින් වැඩි කතාවක් ඕනේ නැහැ. මේ තමයි ලංකාවට කොට බැස්ස ලංකාවේ පළවෙනි Lamborghini Temerario කාර් එක. මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ ජූලි මාසේ 7 වෙනිදා. ඊයේ දවසේ තමයි මේ කාර් එක ලංකාවේ හාබර් එකෙන් එළියට අරගෙන තියෙන්නේ. ඉතින් පළවෙනි වීඩියෝ එක ෂෙයා වෙන්න පටන් ගන්න තියෙන්නේ ඊයේ දවල්. හැබැයි මම මේ වීඩියෝ එක දකිද්දී පොඩ්ඩක් රෑ වුණා. ඒක දැක්ක ගමන් මම මාර විදියට ෂොක් වුණා. ෂොක් වෙන්න හේතුව මම ටෙමරාරියෝ ගැන මීට කලින් පොඩි වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකෙන් මම කියපු විදිහට තාම ටෙමරාරියෝ ලෝකේ අනිත් රටවල් වලට ඩිලිවර් වෙන ගමන් තියෙන්නේ. ඉතින් ඒ ඩිලිවරිස් එහෙම යන අතරතුර ලංකාවටත් ලංකාවේ පළවෙනි ටෙමරාරියෝ එක ආවා කියන එක ගොඩාක් ස්පෙෂල් කාර් එකක්. අපි බලමු රියැක්ෂන් ටික ඒ වීඩියෝ වලට. මම මුලින්ම මේ වීඩියෝස් දැක්කේ ශ්‍රී ලංකන් කාස්පොටර්ස් Instagram page එකේ. ඉතින් මෙන්න තියෙනවා. මේ තමයි ලංකාවේ පළවෙනි Lamborghini Temerario කාර් එක. Lamborghini එකක් වුණාම ඒක ගොඩාක් ලවුඩ් එක කලර්ස් අතින් ගත්තාමත් ඒක සෑහෙන ලවුඩ් කලර්ස් තියෙනවනේ. එතකොට තමයි මේක Lamborghini එකක් කියන එක ෆීල් වෙන්නේ. ඉතින් මේ කාර් එක ඒ කියමන හරියටම ජස්ටිෆයි කරලා තියෙනවා. බ්‍රයිට් yellow කලර් එකක් තියෙන ගොඩාක් ලස්සන ටෙමරාරියෝ එකක්. මේ කාර් එක ගැන ඔෆිෂියල් විස්තර තාම දන්නේ නැති වුණාට දැනට දන්න විදිහට දැනට ආරංචි මාර්ගවල සහ දැනට තියෙන විදිහට මේ කාර් එක ලංකාවට ඉම්පෝර්ට් කරලා තියෙන්නේ Polestar Motoring Company එක. මෙන්න තියෙනවා තව වීඩියෝ එකක්. ඒක මාරම ස්ටනින් වෙහිකල් එකක්. Huge shout out to Sri Lankan Transporters page. ඔයාලටත් ලංකාවට අලුතෙන් එන වාහන මොනවාද සහ ලංකාවේ තියෙන කාස් ගැන දැනගන්න ඕන නම් අනිවාර්යෙන් මේ page එක follow කරලා තියාගන්න. මේක ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. ඔයාලා ඔටෝමෝටිව් ඉන්ඩස්ට්‍රි එකේ ඔටෝමෝටිව් ෆෑන් කෙනෙක් නම් ලංකාවේ ඉන්න අනිවාර්යෙන් මේ pages ටික දැනගෙන තියෙන්න ඕන. ඉතින් ශ්‍රී ලංකන් කාස්පොටර්ස් page එක අනිවාර්යෙන් follow කරලා තියාගන්න. මෙන්න තියෙනවා ලහිරු විරාජ්. ඉතින් මේ ඉන්නේ ලංකාවේ ඉන්න මේ වෙනකොට මම දකින හොඳම ඔටෝමෝටිව් ෆොටෝග්‍රෆර්ස්ලා ඔටෝමෝටිව් වීඩියෝග්‍රෆි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න টොප්ම ලෙවල් එක මම දකින විදිහට টොප්ම ලෙවල් කෙනෙක් තමයි ලහිරු විරාජ් කියන්නේ. ඉතින් මෙයාගේ ස්ටෝරීස් වල දාලා තිබ්බා වීඩියෝස් ටිකක්. ඉතින් අපි ඒ ටික බලමු. මෙන්න තියෙනවා ඊළඟ වීඩියෝ එක. මේකේ ගොඩක් ෆැන්තම් මේට් එක ගැන තියෙන්නේ. ෆැන්තම් මේට් එකත් ගොඩාක් ස්ටනින් කාර් එකක්. හැබැයි මං ඉස්සෙල්ලා කිව්වා වගේ ෆැන්තම් මේට් එක ගැන නෙමෙයි අද මේ වීඩියෝ එක. ඒ වගේම huge congratulations to the owner. මම ඕන ගැන හරියටම දන්නේ නැහැ. හැබැයි මේ කාර් එකේ ඕනට congratulations. ඒ වගේම Polestar Motoring Company එක මේක ඉම්පෝර්ට් කරාට ඒක huge congratulations, huge thanks. මේ වගේ කාර් එකක් ලංකාවට ඉම්පෝර්ට් කරපු එකට මෙන්න තියෙනවා. First Lamborghini Temerario in Sri Lanka. ඉතින් ඒක සෑහෙන මරණම් ඔටෝමෝටිව් ෆෑන් කෙනෙක් විදිහට මාර ප්‍රවුඩ් මූවමන්ට් එකක්. මේ වීඩියෝ එකේ ටෙම්පරාරියෝ කියලා කී පාරක් කිව්වද කියන එක මම හරියටම දන්නේ නැහැ. බට් මාරම විදිහට සතුටුයි. It's a nice car bro. It's a super nice car. Yellow seat belts, black wheels, yellow exterior. පේන විදිහට yellow interior bits උත් තියෙනවා. මේ page එක අනිවාර්යයෙන්ම follow කරලා තියාගන්න. ඔයාලා ලංකාවේ තියෙන ඔටෝමෝටිව් content බලනවා නම් මෙන්න තියෙනවා. car එකේ interior එක. Oh what a nice spec. black on yellow interior එකක්. ලස්සනට spec කරලා තියෙනවා මේ car එක. Oh my god. Huge congratulations to the new owner and the Polestar Motoring Company and Finest Motor Trading Company. ඒ වගේම මේ වීඩියෝස් අපිට බලන්න සලස්සපු මේ හැම page එකකටම thank you so much. ඉතින් අපි බලමු මේක ලංකාවටම එකක් විතරක් වෙයිද නැත්නම් තවත් ස්පෙෂල් කාස් ලංකාවට එයිද කියලා. ලංකාව කියන්නේ මහා අමුතු රටක්. ලංකාව කියන්නේ මහා කියන්නේ හිතාගන්න බැරි රටක්. හිතපුවත් නැති වෙලාව තමයි මේ ටෙමරාරියෝ එක ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ තව ඉස්සරහට මොන vehicles ලංකාවට එයිද කියලා. අපි බලමු.
ඉතින් ඔටෝමෝටිව් වර්ල්ඩ් එකේ මේ වගේ අලුත් මලුත් නිවුස් දැනගන්න ඕනනම් අනිවාර්යෙන්ම මාව ෆලෝ කරලා තියාගන්න. ඉතින් අතරම ගිහින් එන්න මම චතුර තේෂාන් මේ ස්පීඩ් අප් චතුර.